අපිට මේ වසරේදී මේ පනත අද දවසේ සංශෝධනය හරහා විශේෂයෙන් මූලික අවධානය සුරාබදු ආදායම් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් තමයි මූලික අවධානය යොමු කරලා තියෙන සංඛ්‍යා දත් එක්ක බලද්දී 2024 දී මත්පැන් ආශ්‍රයෙන් රුපියල් බිලියන 225.5ක ආදායමක් උපයාගෙන තියෙනවා. මේ වසරේදී බිලියන 242ක් තමයි උපයා ගන්න ඉලක්ක කරගෙන තියෙන්නේ. මේ 10 වෙනි මාසයේ වෙන විටත් මේ ඉලක්ක සපුරා ගැනීමේ පේන මානයේ ඉන්නේ. ඒ වගේම දුම්කොළ නිෂ්පාදනය ගත්තම 2024 දී බිලියන 1.2ක ආදායමක් ලැබලා තිබ්බේ. මේ වසරේදී බිලියන 2ක ආදායමක් ලබයි ගන්නට අපේක්ෂා වෙනවා. ඉතින් මූලාසන අරුණ මන්ත්‍රීතුමනි කියන්න සතුටුයි 2025 මැයි වෙද්දි මාස 6ක් ගත වෙද්දි 104කින් අපේක්ෂිත ආදායම සුරාබදු දෙපාර්තමේන්තුව ලබලා අවසන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළදී දේශීය ආදායම් වැඩි කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඒ දක්වන දායකත්වයට නීතිමය වශයෙන් ශක්තියක් ආවරණයක් කිරීම බලාපොරොත්තුෙන් තමයි මේ අද දින සංශෝධනය සිද්ධ වෙලා තියෙන්නේ. අපි රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවනවා වගේම ඒ වගේම පෞද්ගලික අංශයේ වැටුප් ලබනවා වගේම අපි රජයට ලබා දෙන්න ඕන පෙරලා තියෙන ආදායම බදු ආදායම ලබා දීමට අපි නිශ්චිත දවසක් ලබා දෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් මේ සුරාබදු ආදායම වැඩි කර ගැනීම සහ ඒවා නිසි ක්‍රමවේදයකට ගෙන ඒමේ අරමුණින් සෑම මාසකම මුල් 15 වෙනි දිනයට අදාළ ඒ කියන්නේ සෑම මාසකම පළවෙනිදා සිට 15 වෙනිදා දක්වා වෙන බදු මුදල් ටික සුරාබදු මුදල් ටික එම මාසයේ අවසාන දිනටත් ඒ කියන්නේ 30 හෝ 31 වෙනි දිනත් එම මාසයේ 16 වෙනි දින සිට 30 වෙනි හෝ 31 වෙනි දින දක්වා අවසන් දින දක්වා වෙන බදු මුදල් ටික ඊළඟ මාසයේ 15 වෙනි දවසේත් ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ වගේ නිශ්චිත දින දෙකක් දාලා තියෙනවා මේ තමන් මේ බදු ගෙවීම මාස උපරිම එකක් ඇතුළත සිද්ධ කිරීම සිදු කළ යුතුයි. ඒ වගේම බදු ගෙවීම පැහැර හැරීම සහ කල් දැමීම් හමුවේ ඔවුන්ට 3%ක අධිභාරයක් ගෙවීමට සිද්ධ වෙනවා. අපි කලින් කතා කරපු අපේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන් ඇත්තටම කිව්වා වගේම කලින් තිබ්බ මාස 6ක කාලයක් බදු ගෙවන්න. ඒ මාස 6ක කාලය ඇතුළත නොගෙවුවේ තමයි බලපත්‍රය අහෝසි කරන. හැබැයි දැන් දින 90ක් ඇතුළත මේ බලපත්‍රය අහෝසි වෙනවා නිසි ලෙස බදු ගෙවීම පැහැර හැරුවොත්. ඉතින් මේ නීතිමය රාමුවකට රටේ බදු ආදායම සුරාබදු ආදායම ගෙනල්ලා ඉවර ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට තවත් විනාඩි 2ක කාලයක් ඉතිරිව තිබෙනවා. මේ පනත මහඟු උදව්වක් වී තිබෙන බව පෙනී යනවා. ඉතින් අපිට මතකයි අපේ ආණ්ඩුව ලබා ගැනීමට පෙර විපක්ෂයේ හිටිය ඇතැම් ගජමිතුරන්ට තිබුණු සුරාබදු ආදායම් තමන්ගේ හිතමිතුරු ඇමතිකම් මැතිකම් වලට මුවා වෙලා ඉවරලා ආණ්ඩුවට ගෙවන්න නැතුව රජයට භාණ්ඩාගාරයට දෙන්න නැතුව පැහැර හැරපු අවස්ථාවක්. නමුත් දැන් අපිට කියන්න සතුටුයි අපේ ආණ්ඩුව පත් වෙලා ඉවර වෙලා විවිධ නීතිමය ක්‍රියාමාර්ග නඩුහබ ඔස්සේ හෝ පියවර ගනිමින් විශාල මුදලක් සුරාබදු ආදායම එකතු කර ගනිමින් පවතිනවා.